එතකොට essay වල අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු. ඒකෙදි කතා වෙන්නේ මොකද්ද? දැන් මේ කතාවේදී පරිමාව. සාමාන්‍ය පස්වෙනි ප්‍රශ්නේ අනාශිත වෙන්නේ පරිමාව. පරිමාව තමයි වැඩිපුරම අහන්නේ. එතකොට ඔයගොල්ලන් අහන්න පුළුවන් අරස්කඩ ඒකාකාර මොකද අරස්කඩ ඒකාකාර වස්තු. සිලින්ඩරය, ඝනකය, ත්‍රිකෝණාශ්‍රය අන්න ඒ වගේ තමයි අරස්කඩ ඒකාකාර. අරස්කය. තව තියෙනවා ප්‍රිස්මය. හරිද? ත්‍රිකෝණාකාර මූලක පැත්තට අරස්කඩ ඒකාකාරයනේ. අර කැපුවම අරස්කඩ ඒකාකාරයනේ. එතකොට අරස්කඩ ඒකාකාර නොවනේ උසන. කේතුව ගෝලය. ඒක ටික තමයි අරස්කඩ ඒකාකාර නොවේ. හරිද? එතකොට දැන් මෙතන අපිට හරස්කඩ ඒකාකාර නොවන ඝන වස්තුයි හරස්කඩ ඒකාකාර වෙන ඝන වස්තුයි තමයි ලඝු ඝනක එකතු කරලා අපෙන් අහනවා මෙන්න මේ පස්වෙනි ප්‍රශ්න. බලන්න. එතන කියන කතාව බලන්න. අර්ධගෝලාකාර විදුරු බඳුන අභ්‍යන්තර ආරය. හරිද? අර්ධගෝලාකාර. ඔන්නෝම එකක් නේද? අභ්‍යන්තර ආරය 21 සෙන්ටිමීටර. ඒගොල්ලෝ දීලා තියෙනවා 21 සෙන්ටිමීටර. පොඩ ලොකු නෑ ගන්න. මේක 21 සෙන්ටිමීටර. හරිද? ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද? අර්ධගෝලාකාර බඳුනේ පරිමාණ. E සමානයි ගෝලයක පරිමාණ මොකද්ද? 4 බෙදීම 3යි 5 r ධනෙ. හැබැයි මොකද? එතන අර්ධගෝලය. ඒකට දෙකක් තියෙනවා. මොකද අර්ධගෝලයක් කියන්නේ ගෝලයක භාගයක්. හරිද? E සමානයි 2 බෙදීම 3යි 5 කියන්නේ කීයද? 22 බෙදීම 7යි r කියන්නේ 21 ගුණ කිරීම 21 ගුණ කිරීම 21 මොනවද ලියන්නේ? හරිද? දැන් මෙතන නොවි සමානයි. මෙතන 5 වලින් උත්තරේ ලියන්න එපා. හරිද? මොකද ඒක ඊළඟ ප්‍රශ්නෙට ගැටලුවක් වෙනවා. මොකද ඊළඟ ප්‍රශ්නේ 5 වලින් අහලා තියෙනවා. ඒ නැත්නම් මෙතනින් අපෙන් අහන පදනේ පරිමාව. ඒකට 5 වලට ආදේශ කරන්න ඕන. දන්නේ මොකද? 22 බෙදීම 7. අන්න ඒක ආදේශ කරනවා. හරිද? මෙතනදි මොකද්ද? මෙතන 3 වරක් 7 21යි. අන්නේ 21ට මේ 21ක් කැපෙනවා. එතකොට මොකද්ද? දෙවරක් 44යි. අර එක 21ක් කැපුණා හින්දා 21 ගුණ කිරීම 21. 21 දෙක ඇති. උත්තර වලට නොවි සමානයි. 19104යි. 19104 මොනවද? ඝන සෙන්ටිමීටර. හරි පරිමාණයක් ලියලා දෙන්න මොකක්ද ලියන්නේ? ඒකට ලියන්න. මෙතන අරය දීලා තියෙන සෙන්ටිමීටර හින්දා පරිමාණ ලියද්දි ඝන සෙන්ටිමීටර වෙන්න ඕන. ඔන්න ඔක තමයි පදේ පරිමාණ. ඊට පස්සේ අපිට කියනවා එම බඳුන ජලයෙන් පිරවීමට අරය r සෙන්ටිමීටර උස අරය r වූ බඳුන පුරවන්න ඒ අර්ධගෝලාකාර බඳුන පුරවන්න අරය සෙන්ටිමීටර r වූ උස එමෙන් 3 ගුණයක් වූ. කතා ලියාගමු පොඩ්ඩක්. හරි. නිකම්ම ලියාගන්න. මෙතන අරය r. හරි. උසෙන් 3 ගුණයක්. අන්න 3යි ආ. 3 ගුණයක් වූ කේතුක බඳුනකින් 9 වාරයක් ජලය දැමිය යුතුයි. අන්න ඒ කියන්නේ මොකද? මේ කේතුවේ බඳුන වගේ කේතුවේ බඳුනේ 9 පාරක්. කියන්නේ ගුණ කිරීම 9 පාරක් දැම්මොත්. පේනවද දන්නේ වැඩ ගැටෙන් කියෝ 9 පාරක්. 9 පාරක් දැම්මොත්. කියන්නේ මොකද්ද? මේ අර්ධගෝලාකාර බඳුන පුරවන්නේ කේතුවේ 9 පාරක් දැම්මොත් දුපිරෙන්නේ. හරිද? 9 පාරක් දාන්න ඕනද? එතකොට අන්න එහෙමනම් හේතු බඳුනේ අරේ ඔන්න උත්තරේ බව පෙන්නනවා. එතන ඝන මූලයේ ඉන්නවනේ. ඒ උත්තරේ මොකක්ද? v සමානයි. අපිට කෙලිම කියනවා සමීකරණය ගන්නවා මේ 19000. මෙතන 104 නෙවෙයි 404. 19404 කියන එක සමානයි. මොකද? හේතුක පරිමාණ මොකක්ද? 3න් 1යි 5r වර්ගයේ h. 3න් 1යි 5 කියන්නේ අපි 5 වලින්ම ලියමු. මොකද ඊළඟ උත්තරේ අපේ 5 කියනවා. 5 ආදේශ කරන්න එපා. 5 r වර්ග කියන්නේ r වල වර්ගය h කියන්නේ 3යි r. විතරද? මේ හේතුක බඳුන වගේ 9 ගුණයක් වෙන්න ඕනේ. එතකොට නේද මේ පරිමාණ සම්පූර්ණයි. හරි. එතකොට උත්තරේ මොකක්ද? 19404. මෙතනට එකක ආදේශ කිරීම අත්‍යවශ්‍යයි. හරිද? ආදේශ කරන්නත් එපා. අවසාන උත්තර විතරක් ඒකද කියන්න. මොනවානේ 9යි r ධනය. ඔන්න ඕක තමයි එන්නේ. හරිද? මොකද වෙන්තුන වේගම කැපිලා යනවා 9 r ධනය. ඊට පස්සේ r කියන නම මෙතන 5 කියනවා. මෙතන 5
ඔයාලට R කියලා එනවා. R ගණය කියලා ගත්තොත් 2156 බෙදීම 5. දැන් අර සමීකරණය මොකද්ද? එක පැත්තක දෙයක් කරනවා අනිත් පැත්තේ තේරීම කරන්න ඕනේ. ඒ වගේ නෑ මේ පැත්තේ R වල ගණයේදී. එතකොට R වල ගන්න මූලය ගන්නේ මෙතන එනවා 2156 බෙදීම 5 වල ඝන මූලය. මෙතන වර්ගමූල වගේ තියෙන ඝන මූලය කරගන්න මේ තුනක් එනවා. ඔන්න ඔක තමයි පව බේනන්න කියලා දෙන්නේ. හරි. ඔතෙන්ට එනකම් තේරෙන්නේ නැති මෙන්න මෙතන තමයි අපේ හිතන පාඩ් එක. මේක කරා කියන්නේ මේ සුළු කිරීම ඕන ළමයෙකුට කරන්න පුළුවන්. මෙතනින් හිතන්න ඕන මෙන්න මේ කතාව. දැන් මෙතනින් එහාට සැලකිය යුතු ලකුණක් අරගෙන තියෙනවා. මොකද පරිමා පාඩ් එක උතනින් ඉවරයි. ඊට එහා මොකද්ද මේකට කතා කරන්නේ? මෙතනින් එහාට කතා කරන්නේ මේක ලඝු ගණක කතාව. අපේ මොකද්ද කතාව? R ඝනය සමානයි 2156 බෙදීම 5. මම 5 වලට ආදේශ කරනවා උත්තරේ 3.142 නේද? මේකේ මොකද්ද? මේ ඝන මූලය කියලා ඔහොම තියෙන එක මට කියන්න පුළුවන් නේද? ඔහොම ලියන්න නැතුව එකියට 3 වෙනි කියන. එකියට 3 වෙනි බලය. එන්නෝක තමයි ඝන මූලය. හරි next. ඊළඟ x සමානයි 4 මූල කියලා ගත්තොත් ඇත්තට මොකක්ද? x සමානයි 4 භාග වෙනි බලය නේද? ඔන්න කතාවේ තියෙන්නේ. ඔක්කොනේ අපි ලියන්නේ. මෙතන එහෙම ගන්න පුළුවන්. හරිද? එහෙනම් මම කලින් කිව්වා වගේ සමීකරණයක එක පැත්තකට දෙයක් කරොත් අනිත් පැත්තට ඒ දෙයම කරන්න. මොකද අර බැලන්ස් වෙන්නේ නැහැ සමීකරණයක්. දැන් මෙතනත් මොකක්ද වෙන්නේ? දැන් මොකක්ද වම් කරන්නේ? මේ පැත්තේ ලඝු ගන්න. හරිද? මෙතන r sorry. මේ පැත්තේ ලඝු ගන්න. ඒක මොකක්ද? අනිත් පැත්තේ ලඝු ගන්න. හරිද? එතන මොකක්ද? LGR R සමානයි LG 2156 බෙදීම 3.142 තුනෙන් එක් වෙනි බලය ලඝුවක්. හරිද? දැන් දන්නවා ලඝු මෙහෙම තියෙද්දි මේ දර්ශක ඉස්සරහට ගන්න. හරිද? ලඝු සුළු කිරීම හොඳට බලන්න. මේව බලයක් පිළිගෙන තියෙන එකක් ඉස්සරහට ගන්න. එතකොට LG R සමානයි 3න් 1යි 2156 බෙදීම 3.142. දැන් මෙතන බලන්න ලඝු බෙදීමක් නේද තියෙන්නේ. ලඝු බෙදීමක් කොහොමද ලියන්න පුළුවන්? ලඝු බෙදීමක් අපිට ලියන්න පුළුවන් ලඝු අඩු කිරීමක් විදියට. එතන මෙතන LG R සමානයි 3න් 1 වෙම තියාගන්න. ඒකට ලොකු වරහණක් ගන්න. LG 2156 ඍණ LG 3.142. මම කියව මොකක්ද? ලඝු බෙදීමක් අඩු කිරීමක් විදියට ලියන්න පුළුවන්. හරිද? දැන් LG R සමානයි 3න් 1යි. එතන මේක ලකුව වගේ බලන්න. ඉස්සෙල්ලා පූර්ණාංශය තියාගන්න. 1 2 3 4. සංඛ්‍යා හතරක් තියෙන ඉඳ පූර්ණාංශය 3යි. ඊළඟ මෙතන සංඛ්‍යාවක් තියෙන 1යි. අන්න එකක් තියෙන ඉඳ බිඳුවයි. මේ සංඛ්‍යා ගන්නට වඩා එකක් අඩුවෙන් පූර්ණාංශය තියන්න. මෙතන 1 2 3 4 අන්න ඉඳ 1 මේ පූර්ණාංශය 3ක් ගන්න. මෙතන සංඛ්‍යා 1යි අන්න ඉඳ බිඳුවක. හරිද? දැන් ලකුවක් කියලා. කොහොමද බලන්නේ? 21 56 බලන්න. 21 56 බලනකොට ඔයගොල්ලන්ට එන්න ඕන 33යි 30යි. 21 56 බලන්න. හරිද? ඊළඟට මොකද? 31 42 බලන්න. එතකොට ඔයාලට එන්න ඕන 49 72. දැන් ඕක සුළු කරාට පස්සේ ඔයාලට එනවා. LG R සමානයි 3න් 1යි. මේ දෙක අඩු කරාට පස්සේ ඔයාලට එනවා 0.0. මේ සම්පූර්ණ සුළු කිරීමෙන් පස්සේ LGR එනවා 0.9යි 4යි 5යි. මම මෙතන සම්පූර්ණ සුළු කිරීම කරේ නැහැ. ඒක බලන්න. මොකද මේ දෙක අඩු කරන්න. මේ දෙක අඩු කරලා ඔයාලට එන උත්තරේ 2.8යි 3යි 6යි 7යි. ඒක 3ෙන් බෙදලා. අන්න එතකොට එන්නේ මෙන්න මේ අත. හරිද? ඊට පස්සේ දැන් මම කලින් මොකද්ද කරේ? ලඝු දෙපැත්තම ලඝු ගත්තනේ. දෙපැත්තම ලඝු ගත්තනේ. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දෙපැත්තම ඇන්ටි ලොග් ගන්න. ප්‍රතිලඝු ගන්න. හරිද? ඇන්ටි ලොග් ගනිද්දී මොකද කරන්නේ? R සමානයි ඇන්ටි ලොග් 0.4යි sorry 9යි 4යි 5යි 5. මොකද්ද මේ ඇන්ටි ලොග් වල දෙක කරන්නේ? මේ
9.4.5 ලඝු පොතේ තියෙන තැන බලන්න. එතකොට ඔයාලට මේ හරියම මේ අගේ නැත්නම් ඔයා මධ්‍යමාන්තර තීරුවේ ඒ අගේ හොයාගෙන ගන්න ඕනේ. එතකොට ඔයාලට මෙතන R කියන අගේ එනවා 8.8 සෙන්ටිමීටර. මෙන්න මේක තමයි උත්තර. මෙන්න මේ ලඝු සුළු කිරීම බලන්න. මෙතන මේ සුළු කරන් ගිහිල්ලා අපි ලඝු ආදේශ කළ සුළු කරා. ඊට පස්සේ මේ අගේ ආවා. ඒකේ ඇන්ටිලොග් තමයි යන්නේ. ප්‍රතිලඝු ඔයාලා මෙන්න මේ සංඛ්‍යාව අර කලින් වගේ නෙමෙයි. ලඝු හෙව්වා ගෙන මේකේ අනිත් පැත්ත කරා. එතකොට මෙන්න මේ සංඛ්‍යාව තියෙන තරමයි. තියෙන තරම වලට පස්සේ මෙන්න මේකේ හරි බිංදුව දශම තියෙන හින්දා දැන් මෙතනින් මොකද්ද කරේ කලින් බිංදුව මෙතනින් මොකද්ද කරේ 3.0 කියලා තියෙන හින්දා බිංදුව දශම ගත්තා වගේ මෙතන බිංදුව දශම කියන හින්දා 1 දශම ස්ථානයක් තිබ්බා. අන්න එහෙම කතාවේ